වෙල්කම් ටු නෝකට් නෝ එඩිට්ස් ඊළඟ එපිසෝඩ් එකට ස්පොන්සර්ඩ් බයි අන්නෝ ඩොමිනි. ඕකේ හරි දැන් යෝ this is not අද මං වීඩියෝ එක එඩිට් කරන්න යද්දී දැන් මගේ වීඩියෝ එකේ තියෙන එඩිටින් පේජ් එකේ මම කල්පනා කරා දැන් කලින් වීඩියෝ එකටත් views තිබ්බේ 209යි වගේ. හරි එතකොට views 209ක් තියෙද්දි දැන් මම ප්‍රොෆෙෂනල් YouTuber කෙනෙක්. ඒ කියන්නේ මගේ වෘත්තිය YouTube. එතකොට මම කොහොමද ඊළඟ වීඩියෝ එකට views 1000ටවත් වැඩියෙන් අඩුම ගන්න කියලා. එතකොට මට තේරුණේ දැන් මට තියෙන සම්පත් අඩු ප්‍රමාණයක තියෙන. ඒ කියන්නේ දැන් ලැප්ටොප් එක රත් වෙනවා. එහෙම කේස් ගොඩක් තියෙනවා. එඩිට් කරන්න අමාරුයි. ඊට පස්සේ එක්ස්පීරියන්ස් නෑ. අරවා මේව ගොඩක් කතන්දර මැද්දේ තියෙන ටිකෙන් මැච් එකක් ගහන්නේ කොහොමද කියලා මං කල්පනා කරද්දි මං බැලුවා එහෙම මේ තවත් දුෂ්කරතා තියෙන ලොකු YouTubersලා ඉන්නවාද යාලා මැච් එක ගහලා තියෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මම පොඩ්කාස්ට් එකක් ඇහුවා. The Editing Podcast කියලා එකක්. ඒකට ආවේදා මිෂෙල් කරේ කියලා මේ YouTuber කෙනෙක්, ගෑනුවෙක් කෙනෙක්, ඇමරිකාවෙක් කෙනෙක්. එයාගේ වීඩියෝ එකක් එදා ඒ එඩිටින් පොඩ්කාස්ට් එකේ බ්‍රේක් ඩවුන් කරා I trained like a Olympic boxing boxer කියලා. ඒක කරන්න යාට මාස 18ක් ගිහිල්ලා ඒකටම. එතකොට දැන් YouTube එකේ Mr Beastලා ඉන්නවා, රයන් රෙහාන්ලා, මේ ගොඩක් කට්ටිය ඉන්නවා, එරික්ලා, අර කට්ටිය මේ කට්ටිය. ඒ කියන්නේ එන්ටර්ටේන්මන්ට් ජේනර් එකේ ඉන්නවනේ සෙට් එක. එතකොට ඒ සෙට් එක වීඩියෝ දාගෙන යනවා. හැබැයි අරයා මාස 18ක් මහන්සිලා දාන වීඩියෝ එක යාට හිට් කරගන්න ඕනි එහෙම. හැබැයි සල්ලි ගොඩක් වෙන කෙනෙක්ට දෙනවා වගේ අර හිට් වෙන වගේ එකක් නෙවෙයි ඒක. හැබැයි එයා මහන්සි වුණා ඒකට. එහෙනම් කොහොමද ඒක මිනිස්සු අතරට යවන්නේ? එතකොට යාලා කල්පනා කරලා තියෙන්නේ මේක තමයි අපේ විදිහ. එහෙනම් අපි අපේ කතාව කියන්න හොඳ විදිහක් හදාගන්න ඕනේ. හොඳට කතාව කියන්න පුරුදු වෙන්න ඕනේ. අපිට දැන් මිස්ටර් බීස්ට්ලා වගේ වුණා කරන්න බෑ. හැබැයි අපිට හොඳ විදිහට කතාව කියන්න පුළුවන් නම් අපිට ඒක රීච් කරගන්න පුළුවන්. එහෙමයි යාලා හිතලා තියෙන්නේ. මමත් කල්පනා කරේ කෙනෙක් මිස්ටර් බීස්ට්ගේ හරි කාගේ හරි වීඩියෝ එකක් බලන්න යාට එතනින් මොකක් හරි එන්ටර්ටේන්මන්ට් එකක් ලැබෙන නිසා. එහෙනම් ඒ එන්ටර්ටේන්මන්ට් එක දෙන්න ඒ වීඩියෝ එකේ එඩිටින් අරවා මේවා මොනවා හොඳ වුණත් වැඩක් නෑ කතාව හොඳ නැත්තම්. එහෙනම් මං කොහොමද සුපිරියටම කතාවක් කියන්නේ කියලා මං ගොඩක් දේවල් බැලුවා. බලලා අන්තිමට මට හම්බුණා නෙදර්ලන්ත ජාතිකයෙක්ගේ සුපිරිම channel එකක්. හරි. ඒ channel එකේ එයා සුපිරිම කතාවක් කියන්නේ කොහොමද කියලා දේවල් 20ක් කියනවා. මං හිතුවේ ඒ 20 කියන්න ඕනි කියලා. මොකද දැන් මම ඊළඟ මගේ ටාස්ක් එක කැමරාවට මගේ කතාව කියන එක. දැන් මම ඊයේ කිව්වනේ දැන් කැමරාවට කතා කරලා මට පුරුදු නෑ කියලා. එතකොට දැන් මේක මම කරන්නේ ප්‍රධාන අරමුණ මම කැමරාවට කතා කරන්න පුරුදු වෙන එක. අතිරේක අරමුණ කවුරු හරි පොඩි YouTube කෙනෙක් ඉන්නවා නම් එයාට මේකේ යමක් ගන්න පුළුවන්. මම ස්ටඩි කරනවා, සෑහෙන්නම ස්ටඩි කරනවා. හැබැයි ඒක එළියට දාන්නේ යම් කිසි කාලයක් යනවා. මොකද මං අර මගේ මේන් channel එකෙන් දාන්න යන්නේ හොඳම වීඩියෝ. එහෙම. හරි. වැඩක් නැහැ. දැන් පළවෙනි ඒක තමයි මේ වීඩියෝ එකේ පර්පස් එක. හරි. දැන් අපි යන් හොඳටම කතාවක් කියන්නේ කොහොමද කියලා
මම බලපු වීඩියෝ එකේ ඕනි වෙන පළවෙනි දේ. හරි. පළවෙනිම දේ තමයි මියුසික් එක පොඩ්ඩක් වැඩි කරමු. අන්න ගෙලුණා. පළවෙනි දේ මියුසික් එක වැඩි කරන එක නෙමෙයි. මියුසික් එක වැඩි කරේ මේ වයිබ් එක පවත්වා ගන්න. පළවෙනි දේ තමයි ඔයා දැන් කතාවක් නම් කියන්නේ අපි හිතමු YouTube එකේ මොකක් හරි කියන්න යන්නේ කියලා. සමහරට ඔයාගේ ජීවිත කතාව කියන්න යන්නේ. ඔයා කවදාවත් කියන්න හොඳ නෑ මම දැන් කියන්න යන්නේ මගේ ජීවිත කතාව. දැන් මොකද ඔයාට හිතුනේ? එහෙම කියන්නේ නැද්දි හිතෙන්නේ මේක කතාවක්. දැන් කතන්දරයක් අහන් ඉන්න වෙනවාද අපිට? ඒ වගේ ෆීලිං එකක් එනවනේ. ඒ නිසා කවදාවත් ඔයා මොකක් හරි කියන්නේ නැද්දි කතාව කියන වචනේ පාවිච්චි කරන්න එපා. මම මේ කියන්න යන්නේ කතාවක්. ඒ වචනේ පාවිච්චි කරන්න එපා. එහෙනම් කොහොමද කියන්නේ? මේක මගේ අමුතුම ජීවන අත්දැකීම. අන්න ඒ වගේ දෙයක් කියන්න ඕනේ. එහෙම නැත්තම් අපි හිතමු ඊ ඔෆිස් එකේ අපි වුණ කතාව මේක. එහෙම නැත්නම් ඊ ඔෆිස් එකේ මට වුණ එහෙම කියන්න එපා. එහෙනම් ඊ ඔෆිස් එකේ මෙන්න මේ සිද්ධිය වුණා. එහෙම නැත්නම් මට මේ වැඩේ වුණා. අන්න ඒ වගේ කතාව කියන වචනේ පාවිච්චි කරන්න එපා. ඉස්සල්ලාම පිච් කරද්දී ඒක එකක්. ඒක පළවෙනි එක. බලමු විනාඩි 5ක් ඇතුළත මට 3ක් 4ක්වත් කියන්න පුළුවන් වේද කියලා. දෙවෙනි එක තමයි එයා කියන්නේ SSS start story strong. ඒ කියන්නේ ඔයා කතාව පටන් ගද්දිම දමලා ගහන්න ඕනි ලොකුම දේවල් වලින්. මොකද අපි හිතමු දැන් YouTube එකේ මොකක් හරි වීඩියෝ එකක් දැම්මා කියලා. වීඩියෝ එකක් දාද්දී මිනිහෙක් ඔයාගේ වීඩියෝ එක බලන්නම කවදාවත් පෙළඹිලා ඩෙඩිකේට් වෙලා එන්නේ නැහැ. ඔයා පොඩි YouTuber කෙනෙක් නම්. එහෙනම් ඔයා කෙලින්ම නිකන් ඇද පැද මෙහිමයි එහෙම ඉන්නවනම් කවුරුත් බලන්නේ නැහැ. එතකොට පළවෙනි තප්පර 5ේදී 7ේදී 10ේදී උපරිම වේගෙන් ඔයාගේ වේගෙන් නෙමෙයි වේගය එතෙන් අදාළ නැහැ. උපරිම තීව්‍රතාවයෙන් කතාව දෙන්න ඕනේ. තීව්‍රතාවය කියන එක දන්නවනේ. තීව්‍රතාවය කියන්නේ උපරිම දැනෙන දේ පළවෙනි ටිකේදී කියන්න ඕනේ. අපි හිතමු දැන් මම කතාවක් කරන්න යනවා. අපි හිතමු අදහස් අපි හිතමු කියන්න මම පීනන්න පුරුදු හැටි. එහෙම හිතමුකෝ. එතකොට ඔයා කතාව පටන් ගන්න ඕනි මෙහෙම. ඒ කියන්නේ මම මෙහෙම පටන් දැන් බලමු කෙලවෙන විදිහ. අපි හිතමු මෙහෙම. මම පොඩි කාලේ ඉඳන් මට පීනන්න බෑ. ඊට එක දවසක් මම ස්විමින් පූල් එකට ගිහින් මාස 6ක් විතර ගිහින් මම පීනන්න පුරුදු වුණා. පීනන්න පුරුදු වෙලා මං ගිලෙන්න ගිය මිනිස්සුන්වත් බේරගත්තා. එහෙම කිව්වොත් ඔයාට කෙල වෙනවා. එතකොට කවුරුත් බලන්නේ නැහැ ඒක. එහෙම නෙමෙයි මෙහෙම කියන්න ඕනේ. ඒ කියන්නේ දැන් පීනන්න ගිය මිනිහා බේරගත්ත එක මුලින්ම ගන්න ඕනේ. අපි හිතමු මෙහෙම. ඔන්න මම එක දවසක් ඔයක් ළඟ ඉඳන් හිටියා. එතකොට මිනිහෙක් ගිලෙන්න ගියා. මම දුවගෙන ගියා යාව බේර ගන්න. දුවගෙන යද්දි මට හිතුනේ මට පීනන්න බැරි නම් මට මොනවා වෙයිද? පීනන්න බැරි නම් මේ වෙලාවේ මං කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියලා. හරි මොකක් හරි මම දන්නේ නැහැ. හරි මුලින්ම දමලා ගහන්න ඕනි හොඳම දේ. දැන් මම මේ අන්ප්ලෑන් කතාවක් නිසා මට ඒක හරියටම කියන්න බෑ. හරි හරියටම හොඳ උදාහරණයක් දෙන්න බෑ. හැබැයි ඒක තමයි පළවෙනි දේ. දෙවෙනි දේ. තුන්වෙනි එක show don't tell. show don't tell කියන්නේ මෙහෙම සිටුේෂන් එකක්. show don't tell කියන්නේ අපි හිතමු කවුරු හරි මට ටැග් එකක් දුන්නා කියලා. එතකොට නෑ ඒක ඊළඟ එක. show don't tell නෙවෙයි තුන්වෙනි එක තමයි කතාව කොහොමද ස්ට්‍රක්චර් කරන්නේ කියලා. හරි ඒක ඊළඟ වීඩියෝ එකෙන් බලමු. ඊළඟ එක තමයි කතාව කොහොමද ස්ට්‍රක්චර් කරන්නේ කියන්නේ. කතාවක් ස්ට්‍රක්චර් කරන විදිහ මේකයි. කතාවේ පාර්ට් 4යි තියෙන. ඕනිම කතාවක් ඔයාලට ෂණිකව දමලා ගහන්න පුළුවන් නම් පාර්ට් 4කින් ඒක කියන්න පුළුවන් වෙන්න ඕනි. පළවෙනි දේ තමයි ඒ කතාවේ මූලික දේ. අපි හිතමු
නරියාගේ මිදිගෙඩියේ කතාව කියලා. එතන මුලින්ම නරියා කවුද මොකක්ද එතන සිටුේෂන් එක ඒ ටික කියන්න ඕනේ. ඒ කියන්නේ කොහෙදිද? කැලේකදී. නරියා යනවා. කවුද? ඇයි ඒ? බඩගිනි නිසා. අන්න එහෙම. කැලේකදී බඩගිනි නරියෙක් කෑම හොයාගෙන ගියා. අන්න එහෙම මුලින්ම ඒක එතන දෙන්න ඕනේ. මුලින්ම සිටුේෂන් එක. මේක දිගටම කරමු. අවුලන්නේ. මුලින්ම ඔක්කොම කියලාම දාමු. වෙන සින්දුවක් දාමුකෝ. ඔයිට ඉස්සෙල්ලා. හරි. ඒ කියන්නේ මුලින්ම එස්ටැබ්ලිෂ් කරන්න ඕනි වටපිටාව. ඒ කියන්නේ අපි හිතමු show don't tell කොහොමද ඒක කියන්නේ? නෑ show don't tell එක මං කියවන්නේ මේක ඒක එකක් නෙවෙයි මේක කියන. මේක ඊට උඩ එකක්. මුලින්ම දැන් අපි පොඩි කතාවක් උදාහරණයකට ගන්න වෙනවා මේ වැඩේට. අපි හිතමු දැන් නරියා මිදිගෙඩිය කන්න යන කතාව දැන් අපි දැන් ගන්නෙ. එතකොට නරියා මිදිගෙඩිය කන්න යන කතාවේදී සීන් එක තමයි මුලින්ම නරියාව පැහැදිලි කරන්න ඕනේ. ඒ කියන්නේ නරියා මෙහෙම කේස් එකක් තමයි නරියාට තියෙන්නේ කැලේක ඉන්නේ. නරියා දවස් දෙකකින් කාලා නැහැ. ඒ නිසා තමයි එයා කන්න හොයන්න යන්නේ. එහෙම. ඒකට කියන්නේ මුලින්ම අර සිටුේෂන් එක දැන් ඔයයි මායි දැන් අපි හිතමුකෝ දැන් මම නරියා ගැන කතාවක් කියන්න යනවා. ඔයා දන්නේ මගේ හිතේ තියෙන දේ. මම අර හිතේ තියෙන දේ මූලික අවබෝධයක් ඔයාට දෙන්න ඕනේ. උපරිම වේගෙන් ඒක දෙන්න ඕනේ. දෙවනි දේ තමයි ඊළඟට තමයි අර මේ කතාවේ අර වැදගත්ම සීන් එක. කියන්නේ නරියා දැක්කා. අරක මිදි පොකුර. අර දවස් දෙකක් තියෙන බඩගින්නේ අර තේරෙනවනේ දවස් දෙකකින් කොහොමද කෑම එකක් දකිද්දි වෙන්නේ කියලා. දවස් දෙකක් බඩගින්න හිටපු කෙනෙක්. ඒ වගේ ෆීලිං එකක් ආවා. ඊට පස්සේ එයා යනවා උඩ පනිනවා බැරි වෙනවා. හරි. ඒක තමයි එතන සීන් එක. ඒක උපරිම ඇද්දට කමන්නේ. හරිද? ඒ කියන්නේ ඒක තමයි ඔයාගේ කතාව. ඒ කතාව තේරෙන්න තමයි අර මුලින් පාර්ට් එක ගන්න අපි. හරිද? ඊට පස්සේ තුන්වෙනි කෑල්ල තමයි රිසොලූෂන් එකට කියන්නේ. ඒ කියන්නේ මොකක්ද අන්තිමට උනේ සීන් එකේ. 100 පාරක් විතර උඩ පැන්න කඩා ගන්න බැරි වුණා. එයා හිත හදාගත්ත ඊට පස්සේ වැඩන්න ඒක තිත් ඇති වෙන කෑමක් හොයාගෙන යන්න. හරි. කතාව ඉවරයි. හැබැයි ඇත්තටම ඉවර නෑ. එතකොට දැන් මම නිකන් YouTube එකේ වීඩියෝ එකක් දාලා නරියෙක් ගැන කතාවක් කිව්වේ. එතනින් ඇති දෙයක් නෑ. එතන ඇයි මං ඔයාට ඒක කියන්නේ? අන්න ඒක තමයි අන්තිම පාර්ට් එක. අන්තිම පාර්ට් එකෙන් කියන්න ඕනි ඇයි මං ඒක ඔයාට කිව්වේ කියලා. ඒ කියන්නේ මම නැත්තම් මගේ ඒ කතාවේ මට මොකද්ද හම්බුනේ? අන්න එහෙම. එතකොට මම කියන්නේ මෙහෙම. සමහර දේවල් කරන්න බෑ. සමහර දේවල් ඒ වෙලාවට කරන්න ඕනේ. ඒක තමයි මම මේකෙන් ඉගෙන ගත්තේ. කොහොම හරි අන්තිමට තමන් සතුටින් ඉන්න එක තමයි වැදගත්. මිදි රස ඇති සමහරට ඒක වැඩක් නැහැ. තිත් ඇති. ඒතකොට තිත්ත මිදි කන එක දුකක්නේ. එහෙනම් ඒ දුක නැති වුණා කියලා නරිය අන්තිමට සතුටු වුණා. එහෙම ඉතින් අපිටත් ජීවිතේ ඕනි වෙලාවක ඒක අපි හිතන විදිහ වෙනස් කරගෙන සතුට දුක වෙනස් කරගන්න පුළුවන්. ඒක තමයි මම ඒකෙන් ගත්තේ දැක්කද? දැන් කතාව මීනින්ග්ෆුල් වුණා. ඒක ඊළඟ පාර්ට් එක. හරි. ඊළඟ පාර්ට් එකට යන්න. show don't tell ටෙක්නික් එක. show don't tell කියන්නේ ඔයා කතාවක් කියද්දී පුළුවන් තරම් දෙබස් පාවිච්චි කරන්න ඕනේ. දෙබස් පාවිච්චි කරනවා කියන්නේ මොකද්ද? දෙබස් පාවිච්චි කරනවා කියන්නේ මෙහෙම කේස් එකක්. අපි හිතමු ඔන්න දෙබස් පාවිච්චි කරනවා කියන්නේ මෙහෙම ඔන්න මං කියන මෙහෙම එකක්. මට කතාවක් කියන්න ඕනි මම YouTube channel එකක් පටන් ගත්ත විදිහ. එතකොට
මං කියනවනම් මෙහෙම මම YouTube channel එක පටන් ගන්න හිතුවා. හැබැයි අම්මා ඒකට කැමති වුණේ නැහැ. ඒකද හොඳ? එහෙම නැත්නම් මම YouTube channel එක පටන් ගත්තා. අම්මට මං කිව්වා මම YouTube channel එක පටන් ගන්නවා අම්මා කියලා. අම්මා කිව්වා පිස්සු නටන්න නැතුව හිටපන්. අන්න එහෙම. මොකක්ද ඔයාලට දැනුනේ කියන්නකෝ. තේරෙනවද? ඒ කියන්නේ අන්න ඒ වගේ අර සිදුවුණ සිද්ධි එහෙම්ම කියන්න එපා. එහෙම්ම කියන්න ඒ කියන්නේ එයා පාවිච්චි කරපු ඔයාගේ ඇතුලේ ප්‍රොසෙස් උන එක වා කිව්වොත් ඒක අවුලක් එතන. ඊට වැඩිය ප්‍රොසෙස් උන් නැති රෝ දෙබස කිව්වොත් ඒක සුපිරි. එතකොට මිනිස්සුන්ට ඔයා කතාව අහන්න හිතෙනවා. අන්න ඒක එක. ඊළඟ එක තමයි මොකක්ද උනේ කියලා කියන්න. ඒ කියන්නේ අපි මෙහෙම හිතමුකෝ. ඔන්න මම YouTube channel එක පටන් ගන්නවා කියලා අම්මට කිව්වා. මේ උදාහරණ හරි. මේවා මේ සීරියස් ගන්න එපා. මං YouTube channel එක පටන් ගන්නවා කියලා අම්මට කිව්වා. අම්මා මගේ දිහා බැලුවා. ඒ විදිහට අම්මා කවදාවත් මගේ දිහා බල්ලා නැහැ. අම්මට හිතුනේ මට පිස්සු හැදිලාද කියලා. ඒ වගේ බැල්මකින් මගේ දිහා බැලුවේ. අන්න ඒ වගේ හිතමුකෝ. අන්න තේරෙනවා. එතකොට ඒ වුණ සිද්ධිය කියන්න ඕනි මොකක්ද ඒ වුණ ක්‍රියාදාමය මොකක්ද එතන. එතකොට තව ටිකක් ඒක එන්ගේජ්. දැන් ඉස්සෙල්ලා දැක්කනේ YouTube channel එක පටන් ගත්ත අම්මා කැමති වුණේ නැහැ. එහෙනම් ඔයා YouTube කෙනෙක් වෙලා වැඩක් නෑ නෙමෙයි. ඔය YouTube කෙනෙක් වෙන්න ඕනි. මම කියන්නේ ඒ මිස්ටේක් එක වගේ ඉස්සෙල්ලා වීඩියෝ වුණා නම් මේකෙදී ඒක හදා ගන්න ඕනේ. අන්න එහෙම. හරි. ඊළඟ එක තමයි උදාහරණ පාවිච්චි කරන්න ඕනි සිද්ධියක් පෙන්නද්දී. ඒ කියන්නේ අපි හිතමු දැන් මගේ ලැප්ටොප් එක රත් වෙනවනේ. ලැප්ටොප් එක රත් වෙන සීන් එක මට කියන්න ඕන නම් මම කියන්නේ මෙහෙම. දැන් මගේ ලැප්ටොප් එක රත් වෙනවා මට දැන් එඩිට් කරගන්න විදිහක් නැහැ. එහෙම කියන එකද හොඳ? එහෙම නැත්නම් කොහොමද දැන් රස්නේ සීන් එකට කියන්නේ ලැප්ටොප් එක අවුවේ තිබිලා වගේ රත් වෙලා. අවුවට පිච්චිලා වගේ ලැප්ටොප් එක රත් වෙලා නැත්නම් ලැප්ටොප් එක ගිනියම් වෙලන්නේ ඒ වගේ වාට අර රත් වෙනවද ගිනියම් වෙනවද තේරෙනවද මං කියන එක? දන්න කෙනා දන්නවා ඒක. හැබැයි යාට එන ෆීලිං එක වෙනස්. රත් වෙනවද ගිනියම් වෙනවද? එහෙම නැත්නම් අවුවේ තිබිලා වගේ රත් වෙනවද? ඒ වගේ අර උදාහරණයක් කියන එක මෙතන ගොඩක් වැදගත්. කතාව ස්ක්‍රීන් එකේ එහා පැත්තේ ඉන්න කෙනාට සුපිරියටම දැනෙන්න. හරි. ඊට පස්සේ ඒකේ ඊළඟ එක තමයි හරි. මගේ ජීවිතේ මට යම් අත්දැකීම් තියෙනවා. අත්දැකීම් තිබ්බත් නැතත් අත්දැකීම්ම ඕනිද YouTube කෙනෙක් වෙන්නන්නේ. ඒක තමයි කේස් එක. එහෙම ඕනේ නැහැ. හරි. එහෙනම් මොකද්ද වෙන්න ඕනි? ජීවිතේ අපි හැමෝටම වෙන පොඩි සීන් පවා කතන්දර තමයි. හරි. එතකොට හැබැයි අපි ඒව ලොකුවට ගණන් ගන්නෑ කතන්දර කියලා. මොකද අපි එහෙම නිකන් අපි එක්ක අපිට අහුම්කම් දෙන්න වෙන කට්ටිය නෑ. එහෙම නැත්තම් අපි හිතනවා එහෙම නෑ කියලා. එහෙම නැත්තම් තේරෙනවද? එතකොට හැබැයි ජීවිතේ අර අපි හිතමු ඔන්න අද ලැප්ටොප් එක රත් වුණා මම ෆෑන් එක ළඟට ගිහින් ලැප්ටොප් එක අල්ලන් හිටියා. ඒකත් පොඩි කතාවක්. අන්න ඒ වගේ පොඩි කතා පුළුවන් නම් දවසට කොහොමද මේ තියෙන්නේ? යා කියන්නේ මෙහෙම. ඒක නෙමෙයි මේක. ඒ වගේ පොඩි කතා එකතු කරගන්න ඕනේ. එතකොට එකතු කරගන්නවා කියන්නේ පොඩි පොතක් ගන්නවා. පොඩි පොතක් අරන් හැමදාම මොකක් හරි ලියනවා. ඒ කියන්නේ කතාවේ මාතෘකාව. මම පිච්චුන ලැප්ටොප් එකකින් YouTube වීඩියෝ හොඳටම රත් වෙන ලැප්ටොප් එකකින් YouTube වීඩියෝ එකක් හැදුවේ හැටි. ඒක තමයි මාතෘකාව. පොයින්ට්. ලැප්ටොප් එක රත් වුණා මට ඒක දැනුණා මට හිතුණා ASCII තියෙන IC පිච්චෙයිද කියලා. ඊට පස්සේ මම ඉක්මනටම වීඩියෝ එක එඩිට් කරන එක නවත්තලා ෆෑන් එක ළඟට අරන් ගියා. ඊට පස්සේ ඒක ෆෑන් එක උන් කරලා ඒක නේ සිරා කතාවක්. ඒක නම් මෙන්න ෆෑන් එක. හරි.
මෙන්න ලැප්ටොප් එක. හරි. අන්න එහෙම හරි. අන්න ඒක තමයි පොයින්ට් සමරි එක. මොකක්ද අන්තිමට උනේ? විද්‍යුතය යන්නනේ කොහොම හරි විදුලිය හොඳින් යන්න ඕනි වේගෙන් එඩිට් වෙන්න නම්. එතකොට වේගෙන් එඩිට් වෙන්න නම් විදුලිය හොඳින් යන්නේ සීතල අඩු වුණා. එහෙම කේසයක් තමයි ඇත්තටම භෞතික විද්‍යාත්මකව තියෙන. භෞතික විද්‍යාත්මක දේවල් අදාළ නැහැ. ඔයාගේ ලැප්ටොප් එක රත් වුණොත් ඒක ඇස්සේ දේවල් උණු වෙලා ෂෝට් වෙන්න පුළුවන්. එතකොට ලැප්ටොප් එකෙන් ආයෙ මොනවත් කරන්න බැරි වෙනවා. එහෙනම් ලැප්ටොප් එක හැම වෙලාවෙම කූල්ව තියාගන්න ඕනේ. ඒක තමයි ඊළඟ සිද්ධිය. ඒක තමයි අන්තිම දේ. අන්න ඒ වගේ පොයින්ට් 3ක් විතර ලියන්න ඕනි හැමදාම මොන හරි කතාවක් වුණාද. ඔන්න ඊට පස්සේ හෙට මොකද්ද වෙන්නේ? හෙට ඉස්කෝලේ යද්දී උදේම ඇඟට මඩ විසින. අන්න ඒකත් කතාවක්. අන්න එහෙම ලියද්දී ඔයාලට තේරෙනවා මේ මගේ ජීවිතේත් කතා වලින් පිරීලා තියෙන්නේ. මේක මගේ ජීවිතේත් කතා පොතක් තමයි ඇත්තටම. එහෙනම් මට පුළුවන් ඒව ෂෙයා කරගන්න. අන්න එහෙම. එහෙම හිතද්දි වගේ මනස හැදෙනවා වෙනස් විදිහට. හරි. ඊළඟ එක. make it emotional. ඒ කියන්නේ ඔයා කියන කතාව ස්ක්‍රීන් එකේ එහා පැත්තේ ඉන්න කෙනාට දැනෙන්න ඕනි. දැනෙන්නේ කොහොමද? දැන් මම ඔයාට කියන කතාවක් ඔයාට දැනෙන්නේ. දැන් ඔයා හිතන්න ඔයාගේ ජීවිතේ ඔයාට මතක මොනවද? සමහරට උපන් දිනෙට ලැබුණ තෑග්ගක්. එහෙම නැත්නම් කවුරු හරි ගහන්න ආපු එකක්. නැත්නම් මොකක් හරි තර්ජනයකට බය වෙලා හිටපු එකක්. නැත්නම් මැරෙන්න ගිය එකක් මොනවා හරි වෙන්න පුළුවන්. ඒ හැම වෙලාවෙදිම ඔයාට ඒක දැනෙන්නේ අයියේ. ඔයාට ඒ හැම වෙලාවෙදිම හැඟීම් තිබ්බ නිසා. එක්ක සතුටක්, එක්ක බයක්, එක්ක දුකක්, එක්ක තරහ. මොකක් හරි ඒ හැඟීම් ඇද්දි තමයි ඔයාට ඒක දැනෙන්නේ. හැම හැඟීමක්ම ඔයාගේ මොලේ හෝමෝන වෙනස් කරනවා. ඒ හෝමෝන වෙනස් වීම ඔයාට ගොඩක් මතක හිටිනවා. හෝමෝන වෙනස් වුණ අවස්ථා. මතක හිටින හෝමෝන වෙනස් වුණා කියන්නේ මට බය හිතුණා, මට දුක හිතුණා, මට සතුටු හිතුණා අන්න ඒ වගේ. එතකොට මම ඔයාට ඒක එක්ස්ප්‍රෙස් කරද්දී මම එක්ස්ප්‍රෙස් කරන්න ඕනි මගේ වෙනස් වුණ හෝමෝන වෙනස් වුණ අවස්ථාවේ මට ඇත්තටම දැනුණ විදිහ. එතකොට තමයි ඔයාගේ මොලේ යම් කිසි විදියකින් හෝමෝනයක් වෙනස් වෙන්නේ. එතකොට තමයි ඔයාට මම කියන කතාව අහන් ඉන්න ආස හිතෙන්නේ. හරි. ඒ කියන්නේ අපි මෙහෙම හිතමු. දැන් ඔන්න ලැප්ටොප් එක අපි ඔන්න මෙහෙම හිතමු. දැන් මම කතා දෙකක් කියනවා. මොකක්ද ඔයාලට දැනෙන්නේ බලන්න. මගේ ලැප්ටොප් එක රත් වුණා. මං ඊට පස්සේ ඒක ඇඳේ තියලා ආයෙත් ෆෑන් එක දාලා සීතල කරලා එඩිට් කරා. ඒක තමයි දැන් පළවෙනි කතාව. දෙවෙනි කතාව මම එඩිට් කර හිටියා. බලද්දි එඩිට් වෙන්නේ එක්ස්පෝර්ට් වෙන්නෙත් නෑ, ඉම්පෝර්ට් වෙන්න සෑහෙන වෙලාවක් යනවා. පොඩි ෆයිල් එකක් වුණත්. ඒතර මම බැලුවා මොකද්ද කේස් එක කියලා. ඊට පස්සේ මම මොකද්ද කේස් එක කියලා බලන්න රීෆ්‍රෙෂ් කරලා F5 ඔබන්න යද්දි මට දැනුනේ මාර රස්නයක් ලැප්ටොප් එකේ. මම බය වුණා මෙහෙම ගියොත් එහෙම ලැප්ටොප් එකේ ASCII IC පිච්චෙයිද කියලා. මට ඒක දැනුණ වෙලාවේ මට නිකන් ඒ කියන්නේ මට මේ YouTube channel එක කරන්න තියෙන්නේ මේ ලැප්ටොප් එක විතරයි. ඒකට මොකක් හරි වුණොත් ඉවරයි. ඒ කියන්නේ ජීවිතෙත් ඉවරයි වගේ. ඒ තරම් ක්‍රිටිකල් සිටුේෂන් එකකට ආවා. ඒ වෙලාවෙන් මම ඒක ඕෆ් කරලා ඇඳේදී ෆෑන් එකක් අරන් ඇවිල්ලා ගෙදර තිබ්බ. ඒක ඇඳට දාලා හොඳටම සීතල කරා. මං ආයෙ හිතාගත්තා ආයෙනම් ලැප්ටොප් එක පොඩ්ඩක් හරි රත් වුණොත් සීතල කරලා මිසක් මම වෙන දේවල් ගැන හිතන්නේ හදිස්සි වෙන්නෙත් නෑ. මොකද වැඩි හදිස්සිය කෙලවීමට හේතුවක් කියලා. මොකද්ද දැනුනේ? මොන කතාවද අහන් ඉන්න හිතුනේ? අන්න ඒක තමයි එතන කේස් එක. මේක හැංගීම් බර කරන්න ඕන. හරි. ඊළඟ එකට යන්න. හරි ඊළඟ එක තමයි කතාව නිකන් අර අනවශ්‍ය සීන් ගොඩකට යන්න හොඳ නෑ. කියන්නේ අපි හිතමු ලැප්ටොප් එක රත් වුණම සීන් එක. ඔන්න මම තේ එකක් බිබී හිටියා. තේ එකක් බිබීද්දී තේක තියලා මං එඩිට් කරන්න ගියා. මට මේ වීඩියෝ එක ගොඩක් වැදගත්. එහෙම වැඩක් නෑ. ඒ වගේ ගොඩක් බයිලා කියද්දී රිටෙන්ෂන් එක අඩු වෙනවා. රිටෙන්ෂන් කර්ව් එක දන්නවනේ. ඔයා YouTube කෙනෙක් නම් ඔයා රිටෙන්ෂන් කර්ව් එක කොහොමද දැනගන්න ඕනි. ඔඩියන්ස් රිටෙන්ෂන් කර්ව් එක. හරි.
ඒ බයිලා කිව්වොත් කෙල වෙනවා. එහෙනම් මොකද්ද වෙන්නේ? ඔයාට මේකේ ඔයාගේ කතාවට ඇතුළත් කරන්න පුළුවන් දේවල් 3යි. හොඳ කතාවක් නම් ඔයා කියන්නේ. පළවෙනි එක ඔයා ඇක්ට් කරපු විදිහ කියන්නේ ඔයා මොකද්ද කරේ? කරපු දේවල්. ඒ කතාවට වැදගත් වෙන විදිහට ඔයා කරපු දේවල්. ඊට කතාවට වැදගත් වෙන සිදුවීමෙද්දී ඔයාගේ රියැක්ෂන්ස් කොහොමද උනේ? ඒ කියන්නේ ඔයා කොහොමද රියැක්ට් කරේ වෙලාවවල? ඊට පස්සේ ඔයා කාට හරි ඒ වෙලාවවල කතා කරා නම් එහෙම නැත්නම් ඔයාට මොන හරි හිත ඇතුලේ හිතුණා නම් එව්ව මොනවද? එච්චර අපි හිතමු මෙහෙම. දැන් මේ එපිසෝඩ් එක ගොඩක් දිග වෙනවා. මම පොඩි කෑලි වලට කඩලා අනිවාර්යෙන් දාන්නේ මේක හරි. ඒ කියන්නේ මොකද්ද? ලැප්ටොප් එක රත් තුන එකම ගමු අපි කතාව විදිහට. දැන් ඒකනේ අපිට තියෙන කතාව. මම කියන්නේ මම වීඩියෝ එක එඩිට් කර හිටියා. මේක මට අද දාන්න ඕනි වුණා. ඊට පස්සේ මම ලැප්ටොප් එක්ස්පෝර්ට් කරන්න ගිය එක්ස්පෝර්ට් උන්නේ. ඊට පස්සේ මම රීෆ්‍රෙෂ් කරලා F5 ඔබන්න ගියා. මට තේරුනේ ලැප්ටොප් එක ගොඩක් රත් වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මම කල්පනා කරා රත් වුණාම මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ මට තේරුනේ බයිලා වගේනේ. එහෙම වැඩක් නැහැ. හරි. එහෙනම් මොකද්ද කරන්නේ? මට අද හවස මේක අප්ලෝඩ් කරන්න ඕනි වුණා. හැබැයි අප්ලෝඩ් කරන්න ඕනි වුණාට මට එඩිට් කරන්න පැයක් විතර ගියා. මට පිස්සු හැදිලා තිබ්බේ. ඊට පස්සේ ඒත් එඩිට් උන්නේ අන්තිමට ෆයිල් එකක් හොල්ලන්නවත් බැරි තරමට ලැප්ටොප් එක ගල් වුණා වගේ වුණා. ඊට පස්සේ මම කල්පනා කරලා මොකද්ද කරන්න කියලා මම අත තියද්දි ෆෑන් එකෙන් එන රස්නේ හොඳටම වැඩි ලැප්ටොප් එකේ. ඉතින් මම අත තියද්දි ඒක නිකන් ගිනියම් වෙලා වගේ තිබ්බේ. මට පිස්සු හැදුනා. ඊට පස්සේ ඒ වෙලාවෙම ලැප්ටොප් එක අයින් කරලා මම මේක ෆෑන් එකට ඉක්මන ලැප්ටොප් එක ගෙනියලා කූල් කරන්න පටන් ගත්තා. කූල් වුණාට පස්සේ තමයි මම ඊළඟ වැඩේ පටන් ගත්තේ. මොකද ලැප්ටොප් එකට කෙලුණා මට කෙලුණා වගේ. අන්න කරපු දේවල් තමයි කියන්න ඕනි. අර අනවශ්‍ය දේවල් කියන්න ඕන. කරපු දේවල් කියපු දේවල් හිතපු විදිහ කිව්වනම් කතාව සුපිරියටම අහන් ඉන්න හිතෙනවා. ඔයා පොඩි YouTube කෙනෙක් නම් ඒක ගොඩක් වැදගත්. ඊළඟ එක break the expectation. ඔයයි මේ YouTube එකට එන්නෙවත් ඇයි? තේරෙනවද? YouTube එකට ඔයා එන්නෙවත් ඇයි? ඒක තමයි සීන් එක. ඔයා YouTube එකට එන්නේ ඔයාට එදිනදා ඔයාට අහන්න දකින්න නොලැබෙන දෙයක් අහන්න දකින්න. එතකොට මම කිව්වනම් හායි කොහොමද අදත් මං එඩිට් කරන පොඩ්ඩක් මම එඩිට් කරනවා බලන් ඉන්න. ඔයාට ඒක වැඩක් නැහැ. ඔයාට ඒක අදාළ නැහෙනි. එහෙනම් ඔයා YouTube එකට ආපු ගමන් ඔයාට මගේ ඔයාගේ වීඩියෝ එකෙන් ඔයා වීඩියෝ එක බලන කෙනාට දෙන්න ඕනි. එයාට කවදාවත් දැකලා නැති වෙනස් දෙයක්. ඒ කියන්නේ ඔයාගේ සුපිරිම දෙයක් වෙන්න ඕනේ. අපි හිතමුකෝ දැන් හැමෝම YouTube එකේ මෙහෙම කතා හායි ගායිස් අද මේක මම කරන්න යන්නේ. අද මම මේක රිවිව් කරන්න යන්නේ. එහෙම නෙවෙයි. කොහොමද මචං? අර වැද්දා කියලා කොල්ලෙක් ඉන්නවා YouTube කෙනෙක්. පොරගේ සීන් එක ඒක තමයි. ඒ කියන්නේ පොර හැමදාම මිනිස්සුන්ට දකින්න නැති ප්‍රොෆෙෂනල් නැති අර ලෝම ලෙවල් එකේ ප්‍රතිරූපයක තමයි පොර ඉන්නේ. ඒ නිසා තමයි යාගේ channel එක බලන්නේ. අන්න ඒ වගේ හරි මේකේ තව ටිකක් ඊළඟ ස්ටෙප් එකට ඊළඟ ස්ටෙප් එකට යන්න ඕනේ. මේ වීඩියෝ එක එක්සීඩ් වුණාට අවුලන්නේ. ඒ කියන්නේ එයාගේ සීන් එක තමයි ඒ කියන්නේ දැන් ඔයාට හැමදාම ඒ වගේ කෙනෙක් දකින්න නෑ. මොකද දැන් හැමෝම වෙන කෙනෙක් ඉස්සරහා කවුරුණත් ප්‍රතිරූපයක් තියාගන්න බලනවා. එතකොට ඔයා YouTube එකේ ඉස්සරහා කැමරාව ඉස්සරහා නැති ප්‍රතිරූපයක් තියාගන්න බලන්නේ නැත්තම් අන්න ඒක ඉන්ටරෙස්ටිං වෙනවා. එහෙම නැත්තම් සුපිරි දේවල් දැන් Mr Beast අලුත් වීඩියෝ එකක් දැම්මේ දවස් 100න් නෙවෙයි. ඔයා
කිලෝග්‍රෑම් 50ක් 60ක් අඩු කරගන්න මං ඔයාට දෙනවා රුපියල් කෝටි 2ක් විතර. අන්න ඒ වගේ වීඩියෝ එකක් තමයි මිස්ටර් බීස් දැම්මේ ළඟදිම. ඒ වගේ වීඩියෝ එකක් නෑනේ ඉන්ටර්නෙට් එකේ. එතකොට ඔයාගේ එක බලනවා. අන්න ඒ වගේ අර මොකද්ද වෙනස් උනේ? ඇයි ඒක බලන්න ඕනි? අන්න ඒ වගේ රීසන් එකක් එතෙන්න දෙන්න ඕනේ. ඒ කියන්නේ unusual දෙයක්. ඒක තමයි ඊළඟ එක. ඊළඟ කෑල්ල ඔයා කියන්න යන කතාව කොහොමද බලන කෙනාට අදාළ වෙන්නේ. අන්න ඒකත් එතන සීන් එකක්. දැන් අපි හිතමු ඔයා A level වලට පාඩම් කරන එක ගැන A level හරි O level හරි මොකකට හරි පාඩම් කරන එක ගැන දෙයක් කියනවා. හැබැයි ඔන්න දැන් මම අද පාඩම් කරන්න යන්නේ හෙට තියෙන ඉතිහාසය. එහෙම කිව්වොත් හරියන්නේ නැහැ. හරි. එහෙනම් කොහොමද කියන්නේ? ඇයි ඔයාට ඒක වැදගත්? එක්කෝ මේ ඉතිහාසයට මට වැඩි ලකුණු ගත්ත ළමයෙක් ඉන්න මට එයාව කොහොම හරි පාස් කරන්න ඕනි හෙට. එහෙම නැත්තම් කොහොමද කියන්නේ? මට ගිය පාර ඉතිහාසයට 20යි දැන් මේ පාර 35ටත් වැඩිය ගන්න ඕනේ නැත්තම් ගෙදරින් මට ඉන්න වෙන්නේ. අන්න ඒ වගේ මොකක් හරි ඇයි ඔයාට ඒක වැදගත් කියන එක කියන්න ඕනේ. නැත්තම් ඒක වැඩක් නැහැ. ඒ කියන්නේ ඔයාට ඇයි ඒක වැදගත්? ඊට පස්සේ ඒකයි අනිත් අයට වැදගත්. තේරෙනවද? සමහරට ඒක නිකන් අදාළ නැති දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක අර එයාගේ පර්ස්පෙක්ටිව් එක දැන ගැනීම තමයි මෙතන සීන් එක. මොකද අපි YouTube එකට එන්නේ එකිනෙකාගේ වීඩියෝ බලන්නේ අපේ ජීවිතේ නැති පාර්ට්ස් ගැන එක්ස්පීරියන්ස් කරන්නනේ. ඒතකොට අපි මෙහෙම හිතමු. ඔන්න මට ඉතිහාසයට ලකුණු 85ක් තිබ්බා. අම්මා බැන්න 90ක් නැහැ කියලා. මොකද අම්මගේ යාළුවාගේ ළමයාට 91ක් තිබ්බා. අන්න එහෙම ගේස්සයක්. තේරෙනවද? එතකොට අම්මා ගැනත් එතන රිලේෂන් එකක් ඇති වෙනවා. අම්මට සිරි දැන් මොකක් වෙයිද හෙට මූ වීඩියෝ එක කරාට පස්සේ මුට ලකුණු කීයක් එයිද? තේරෙනවද එතන සීන් එක? අන්න ඒ වගේ සීන් එකකුත් එතන තියෙනවා. හරි. ඊට පස්සේ ටයිම් ප්‍රෙෂර් එක කියන්නේ මෙහෙම කේස්යක්. ටයිම් ප්‍රෙෂර් එක කියන්නේ දැන් ඔයාට අවුරුද්දක් තියෙනවා මට ඉතිහාසයට පාඩම් ගන්න. එහෙම කිව්වොත් ඒක වැඩක් නෑ. ඔයා කියන්න ඕනි මෙහෙම. දැන් ඔන්න ඉස්කෝලේට ඇවිල්ලා 5යි වෙලාව 9ට නිදා ගන්නත් ඕනි. පැය 4යි පාඩම් කරන්න තියෙන. පාඩම් 12ක් තියෙනවා. මේක කියවන්න පුළුවන් වේද මන් දන්නේ. මොකද්ද මන් කරන්නේ? තේරෙනවද? දැන් ඒක ප්‍රෙෂර් එකක්. බලන කෙනාටත් ප්‍රෙෂර් එකක්. අම්මන්ට රිමූව් කරගයිද? එහෙම නැත්නම් මං ඔන්න ගායිස් හෙට ඉතිහාසයේ පාඩම් කරන්න යනවා. කොහොම හරි එතන අර ප්‍රෙෂර් එකක් බිල්ඩ් අප් කරන්න ඕනි වෙලාවෙන්. ඒතර ඒකත් ඔයාගේ කතාව අහන් ඉන්න හේතුවක්. අපි දැන් මේ කතා කරන්නේ කොහොමද හොඳ කතාවක් කියන්නේ කියලා. හරි. ඒක ෆිනිෂ්ඩ්. ඊළඟ එක තමයි හැමදාම මෙහෙම පුරුද්දක් තියාගන්න ඕනේ YouTube කෙනෙක් නම්. මොකද්ද? පොතක් ගන්න ඕන ඩයරියක් වගේ. දවස තියෙනවනේ. දවස නැත්තම් දවස ලියන්න. එක්සර්සයිස් පොතක් හරි අරන්. ඊට පස්සේ අද දවසේ මොකක්ද වුණ විශේෂ සිදුවීම. දැන් මම අද ඉඳන් තමයි ඒක පටන් ගන්න යන්නේ. එතකොට අද දවසේ මට වුණ විශේෂ සිදුවීම දැනට මට වුණ විශේෂ සිදුවීම මම බල්ලගේ ඔළුව අත ගෑව එක. මොකද ඒක සමාටුගේ අන්තිම ඔළුව අත ගෑම වෙන්නත් පුළුවන්. මොකද ඊයේත් පූසෙක් මැරුණා අපේ ගෙදර. මේක ඇත්ත කතාවක්. අන්න එහෙම කේස්යක්. අනේ පොඩි දෙයක් වෙන්න පුළුවන්. හැබැයි එහෙම ලියන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? දැක්කද මං අර බල්ල ඔයාට දැන් හිතුණා බල්ල ගොළුව අත ගෑව එක ඇයි වැදගත්? මූ මැරුණොත් මෙහෙම කේස්යක්. සමහරට ඔයත් එළියට ගිහින් බල්ලගේ ඔළුව අත ගන්න පුළුවන්. ආයෙ බල්ලවොත් ඔයාලගේ. තේරෙනවද? අර ඒ වගේ පොඩි හැමදාම මේක පුරුද්දක් විදිහට ලියන්න. මොකද මම මේක බැලුවේ ස්ටෝරි ටෙලිං මාස්ටර් කෙනෙක්ගෙන් නෙදර්ලන්ඩ් වල. ඊළඟ එක ඔයා කතාව කියද්දි හැම වෙලාවෙම අර කියලා දාලා ඉවරයක් කරන්න එපා. කියලා දාලා ඉවරයක් කරොත් එතනින් එහාට ඒකේ වැඩ. ඒ කියන්නේ එතනින් එහාට කියන්න තියෙන දේවල් ගැන කාටවත් ඉන්ට්‍රස්ට් එකක් නැහැ. ඒක තමයි සරලම සීන් එක.
හැබැයි ඔයා ඉන්ට්‍රස්ට් එකක් වෙන්න හේතු එතන ඇති කරන්න ඕනි. ඇති කරලා අන්තිම ප්‍රතිඵලේ නොකිය ඉන්න ඕනි. ඒක වැදගත්ම කේස් එකක්. හරි. එහෙනම් අපි හිතමු ඉතිහාසයේ ඔන්න ඔයාට ඇත්තටම ලකුණු ඊළඟ වාරේ ආව 92ක්. ඒක වා කියන්නේ හායි ගයිස් මම ඉතිහාසයේ ලකුණු 92ක් ගත්ත විදිහයි මම කියන්න යන්නේ. මේ ඔන්න දැන් මම ආවා පාඩම් කරා. කොහොම හරි 92ක් මට ගන්න ඕන නම් මම ඊට පස්සේ පාඩම් කරලා 92ක් ගත්තා. එහෙම කියන්නේ පළවෙනිම YouTube කෙනෙක් නම් එහෙම කියන්න පුළුවන්. මොකද ඔයාට තේරෙනකම් කවදා හරි එහෙම තේරෙන දවසක් එනවා මේ YouTube scene එක කියන්නේ ඔයාගේ කැරක්ටර් එක බිල්ඩ් අප් කර ගැනීම ගැන දෙයක් නෙවෙයි. අන්න එදා ඒ දවසේ එනකම් ඔයා එහෙම කියලා views නැතුව එහෙම ඉන්න පුළුවන්. හරි. හැබැයි අන්තිමට ඔයාට තේරුණාට පස්සේ මේක මෙහෙම scene එකක්. මේ මගේ වීඩියෝ එක බලන්න එන කෙනාට මම මොන හරි දෙන්න ඕනි මේ වීඩියෝ එකේ. සමහරට මගේ කතාව ගැන එයාට රසවින්දනයක් මොකක් හරි මට දැනුණ විදිය ගැන මම බෙදා ගැනීමක් හරි මොකක් හරි මේ බලන කෙනා ගැන දෙයක් තමයි මේ YouTube එක කියන්නේ. මේ මං ගැන දෙයක් නෙවෙයි කියලා තේරෙනකන් ඔයාට මේ සයිකොලොජි එකට එන්න බෑ. එහෙම තේරුණාට පස්සේ තමයි ඔයාට හොඳ කතාවක් කියන්න ඕනි වෙන්නේ. මොකද බලන කෙනාට ඔයාට දෙන්න ඕනි මොකක් හරි රසවින්දනයක්. හරි. එතකොට මොකද්ද? එතකොට ඔයා හැම වෙලාවෙම මුලින්ම ටෙන්ෂන් එකක් බිල්ඩ් අප් කරන්න ඕනේ. මේ මං කියන්න යන අත්දැකීම මගේ ජීවිතේ තියෙන මාරම අත්දැකීමක්. මගේ ඉතිහාසයේ පේපරේට කලින් දවසේ මං කිසිම දෙයක් පාඩම් කරලා තිබ්බේ නැහැ. මට තිබ්බේ පැය 4යි. පැය 4ට මට විෂයන් පැය 4ට මට පාඩම් 12ක් විතර කියවන්න තිබ්බා. මේවා මට ගිය වාරේ තිබ්බේ 80යි මේ වාරේ 92ක් විතර තිබ්බේ නැත්තම් මට කොහොමත් ගෙදර ඉන්න වෙන්නේ නැහැ ආය. මම පාඩම් කරන්න පටන් ගත්තා. පළවෙනි පාඩම් කරන්නම පැය 4ක් ගියා. තව පැය 2ක් විතර මට තිබ්බේ. අර එහෙම මොකක් හරි තේරෙනවද? අන්තිම දේ කියන්නේ ඊට පස්සේ බිල්ඩ් අප් කරන්න යන්න තේරෙනවා. ඒ කියන්නේ මුලින්ම කියනවා. ඊට පස්සේ පළවෙනි පාඩම් කරලා ඊට පස්සේ තායි ටෙන්ෂන් එක බිල්ඩ් අප් කරන ටෙන්ෂන් එක කියන්නේ ඔයාට යා ගෝල් එකට යන්න බැරි වෙන සීන් එකක්. දැන් අපේ ජීවිතේත් ඇත්තටම අපි මොකකට හරි යද්දි එහෙම වෙනවා. ඒව ෂෙයා කරගන්න ඕනි. ඒවා ඒ කියන්නේ ඔයා කියන කතාව කියද්දි YouTube කෙනෙක් විදිහට ඔයා අහන් ඉන්න කෙනාට ඒක දෙන්න ඕනි. එහෙම දුන්නේ නැත්නම් ඔයාගේ කතාව අහන් ඉන්න වටින්නේ නැහැ. ඇයි මං අහන් ඉන්නේ? මට දැනගන්න දෙයක් නැහැ නේ. ඔයා කතාව 92ක් ගත්තා. ඔයාට පාඩම් කරන්න පැය 4යි තිබ්බේ. ඔයා 92ක් ගත්තා කියලා ඔයා ඉස්සෙල්ලා කිව්වා. මං ඇයි අහන් ඉන්නේ? හරි පැය 4ෙන් පාඩම් කළා 92ක් ගත්තා. හරි බායි. ආයෙ ඔයාගේ වීඩියෝ එකට එන්නෙත් නැහැ. අවුරු. අන්න එහෙම කේස් එකක් කරගන්න එපා. ඔක්කොම මුලින්ම කියන්න එපා. ඔයා ඒ ජර්නි එක ගිය විදිහ තියාගන්න. හැබැයි මුලින්ම ඇයි ඒක ඔයාට වැදගත් හරි මොකක් හරි ඇන්ටිසිපේෂන් එකක් බිල්ඩ් අප් කරන්න ඕනේ. ඒක ඊළඟ එක. අපි බලමු ඔයා බලපු මොකක් හරි කතාවක් අපි ගමුකෝ. මම දන්නේ හැමෝම බලලා තියෙන කතාවක් මොකක්ද කියලා මම දන්නේ. අපි හිතමු ඔන්න කතාවක් තියෙනවා. ඔන්න දැන් අපේ කතාවේ වීරයා ඉන්නවා. කවුරු හරි සුපිරි වීරයෙක් ඉන්නවා. අපි හිතමු සුපර්මෑන් ගිහින් 1000ක් විතර මරනවා. එහෙම හිතමු 1000කට විතර ගහනවා. අපිට සුපර්මෑන්ට එකක් වැදුනොත් අපිට කෙල වෙනවා. ඇයි එහෙම උනේ? ඒ කියන්නේ සුපර්මෑනුත් ටීවී එකේ ඉන්න මිනිහෙක් අනිත් මිනිස්සු ටීවී එකේ ඉන්න මිනිස්සු. එහෙනම් අර වෙන එකෙක්ට ගහද්දී අපිට සතුටුයි. සුපර්මෑන්ට ගහද්දී අපිට දුකයි. මොකක්ද ඒකට කේස් එක? ඒකට කේස් එක තමයි අපි සුපර්මෑන්ගේ සීන් එක දන්නවා. සුපර්මෑන් මෙහෙම එකෙක්, සුපර්මෑන් අනුන්ට උදව් කරන එකෙක්. එහෙම ඩීටේල්ස් ටිකක් අපිට දුන්නානේ සුපර්මෑන් හොඳ කෙනෙක් කියලා. එතකොට ඒ හොඳ කෙනෙක් කියලා අපි දැනගත්ත නිසා එයා ගහන අනිත් කෙනා හොඳ වුණත් නරකුණත් දැන් සමහරට සුපර්මෑන් ගහන අනිත් එක්කෙනා ඊට වැඩිය සුපිරි හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි අපි එයා ගැන මොනවත් දන්නේ නැති නිසා මොකද්ද වෙන්නේ? දන්නේ නැති නිසා අපිට එයා ගැන අනුකම්පාවක්වත් එයාට වදින දේ ගැන දුකක්වත් නෑ. එයාට වදින එක අපිට නිකන් දැනෙන්නේවත් නෑ. අපි ඇහි පිල්ලමක් ගහනවා වගේ තමයි එයාට කුටි වදින. හැබැයි සුපර්මෑන්ට වැදුනොත් පපුව නතර වෙනවා වගේ. හරි. එහෙම වෙන කේස් එක මොකද්ද? එහෙම වෙන කේස් එක අපි අරයා ගැන දන්නේ නැහැ, සුපර්මෑන් ගැන දන්නවා.
අන්න ඒ වගේ දැන් ඔයාගේ කතාව කියන්නේ යද්දි තුවා මොකක් හරි අපි හිතමු ඔයාගේ ජීවිත කතාවක් හරි එහෙම නැත්නම් ඔයාගේ පළවෙනි ගුරුවරයා ගැන කතාවක් හරි පළවෙනි යාළුවා ගැන කතාවක් හරි මොකක් හරි මෙතන එහෙම නැත්නම් ඔයා හදන්න යන හැම දෙයක්ම ස්ටෝරි ටෙලිං තමයි. ඒ කියන්නේ ඔයා එක්කෝ විෂුවලි ලස්සන දෙයක් ඉදිරිපත් කරේ නැත්නම් ඔයාට පොඩි රිසෝසස් ටිකක් නම් තියෙන හොඳ කැමරාවක් අරකක් මේකක් මොකක්වත් නැත්නම් අපි හිතමු ඔයා හදන්න යන්නේ කොස් එක කළුපොල් මාළුව කියලා. එතකොට ඔයාට මේ කළුපොල් මාළුව ගැන ඔයාට තියෙන කේස් එක කිව්වේ නැත්නම් කෙල වෙනවා. එහෙනම් ඔයාගේ බලන්නේ නැහැ කළුපොල් මාළු ලක්ෂ ගාණක් හදලා තියෙන්නේ දැන්නම YouTube එකේ. හැබැයි ඔයා මෙහෙම හිතමු. මෙහෙමයි මම ශිෂ්‍යත්වයට පාඩම් කරා ශිෂ්‍යත්වයේ මට බැරි වුණ ප්‍රශ්නේ මේක. මම එහෙම එකක් තියනවාද කියලා දැනන් හිටියෙත් නෑ. අර මොකක් හරි එහෙම කියලා. ඒ කියන්නේ ඔයා ගැන එකක් දෙන්න ඕනි. මම මෙහෙම ශිෂ්‍යත්වයේ ලිව්වේ. ඒ කියන්නේ මම ඊට පස්සේ දැන් කළුපොල් මාළු මම හැමදාම කෑම හදන්නේ මේ අද මාසෙකට සැරයක් හදන කෑම එක මේක. අර ඒ වගේ මොකක් හරි ඒ කියන්නේ ඔයා ගැන දෙයක් කිව්වොත් එහෙම තේරෙනවද? මම ඇත්තටම බයයි මේක රොස් වේවි කියලා. මොකද මට රොස් ගඳ ඉවසන්න බෑ. හැබැයි මේක මට හදන්න මං ආසයි. මොකද මං කවදාවත් හදලා නැති දේවල් හදන්න ගොඩක් කැමති කෙනෙක්. අර ඒ වගේ මොකක් හරි ඔයා ගැන දෙයක් මෙතන දුන්නොත් පොඩි YouTube කෙනෙක් විදිහට අනිත් රිසෝසස් නැති නිසා ඒක ගොඩක් වැදගත්. මොකද එතකොට ඔයාගේ කළුපොල් මාළු රොස් වේද කියලා බලන කෙනාට හිතෙනවා. ඔයාට හොඳට හදාගන්න පුළුවන්. මං හොඳට හැදුනොත් මම මේක අම්මට කන්න දෙනවා. අම්මගෙන් මොකක්ද රිවිව් එක කියලා මං අහනවා. තේරෙනවා. එතකොට ඒක මට ලොකු සතුටක්. අර ඒ වගේ කේස් එකක් ආවොත් එතන ඒක බලන කෙනාට බලන් ඉන්න හිතෙන දෙයක්. ඒ නිසා හැම වෙලාවෙම ඔයා ගැන ඇයි ඔයාට ඒක වැදගත් කියන එක එතන එක්ස්ප්‍රෙස් කරන්න ඕනි. එහෙම නැත්නම් කෙල වෙනවා. හරි. ඊළඟ එකට යන් රියල් ක්වික්. අන්තිමටම අපි හිතමු ඔයාට මොකද්ද ඔයාගේ ඔළුවේ තියෙන සුපිරිම කතාවේ මතකේ. ඇයි එහෙම උනේ? හිතමු අපි A level පාස් වුණේ කියලා. ඇයි ඒක මතක? A level පාස් වුණ දවස් ඉඳන් ඔයා වෙනස් මිනිහෙක්. එතකොට ඔයා කතාව ඇතුලේදී කොහොමද වෙනස් වුනේ කියලා පැහැදිලිවම කියන්න ඕනේ. කියන්නේ මම අපි හිතමු අපි අර ඉතිහාසයේ සීන් එකටම යන්කෝ. ඊට ඔයා කියනවා මෙහෙම පාඩම් කළා කොහොමද මම 92ක් ගත්තා. මට තේරුණා මට ඕනි විභාගයකදී ඕනි මැච් එකක් ආයෙ ගහන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් මෙහෙම මට තේරුණා 92ක් ගත්තත් එකයි 80ක් ගත්තත් එකයි එතන ඇති වෙනසක් නැහැ. කොහොමත් අර අම්මගේ යාළුවාගේ ළමයා එදා 95ක් ගත්තා. මට කොහොමවත් වැඩක් වුණේ ආයෙත් බැනුමක් තමයි අහන්නේ. අර ඒ වගේ අර ඔයා මොකක්ද ඒකින් අන්තිමට තේරුම් ගත්තේ? මම ආයෙ කවදාවත් විභාග වලට මහන්සි වෙන්නේ නැහැ කියලා හිතුවා. එහෙම නැත්නම් මම විභාගයකට මහන්සි වෙලා ලකුණු ගොඩක් ගද්දී දැනෙන සතුට කොහොමද කියලා එදා දැනගත්තා. ඒ වගේ කේස් එකක් තියෙන්න ඕනේ. ඒක ඊළඟ එක හරි. ඊළඟ එක ඇල්ල තමයි keep it simple. keep it simple කියන සීන් එක තමයි ඔයා දැන් කතාවක් කියද්දී අපි හිතමු මං ලැප්ටොප් එක රත් වෙන කතාව ගන්නවා කියලා. මං ඔයාලට මෙහෙම කියනවා. මගේ ලැප්ටොප් එක රත් වුණා. රත් වෙද්දී ඒ කියන්නේ මම A level කරද්දි මං අහලා තිබ්බා සුපිරි සන්නායක කියලා જાතියක් තියෙනවා කියලා. ඒ වගේ හොඳටම සන්නයනේ වෙන්නේ සෙල්සියස් ඍණ ගණන් වලදී. එතකොට මට මතක් වුණා ඒ කියන්නේ සමහර විට විද්‍යුතය සන්නයනේ වෙන්න උෂ්ණත්වය අඩු වෙන එක පහසුවක් වෙයි. එහෙනම් මට එඩිට් කරන එක ලේසි වෙයි. එතකොට ඔයාට මොකක්ද හිතෙන්නේ? ඔයාට හිතෙන්නේ මූනම් පණ්ඩිතෙක් වගේ. සීන් එක ඒකයි. කියන ඔයාට සමහරට විද්‍යුතය සන්නයනේ සුපිරි සන්නයක මොන හරි එහෙම කේස් එකක් තේරුන්නේ නැත්නම් ඇයි ඔයා මගේ වීඩියෝ එක බලන්නේ? ඔයාට මේ කාගේවත් ලැප්ටොප් එකක් මේ රත් වෙන එකක් අහන් ඉන්නවත් එහෙම ඕනේ නෑනේ. ඇත්තටම ඔයා පළවෙනි YouTube කෙනෙක් විදිහට සමහරට ඔයා මේක එක්ස්ප්‍රෙස් කරන්න හදනවා ඇති නිකන් අර ඔයාගේ මෙහිම දැනුවත් බවක් ලොකු බවක් සුපිරි බවක්. හැබැයි ඇත්තටම
ඔයාත් මේ ලෝකේ එක මිනිහෙක් විතරයි. එතකොට මොකද්ද කේස් එක? ඔයාගේ දැනුවත් බවත් සුපිරි බවත් සුපිරි වචනවත් වැඩක් නැහැ. ඇත්තටම මෙතන වැදගත් වෙන්නේ ඔයාගේ වීඩියෝ එක බලන්න එන කෙනාට සරලවම ලේසියෙන්ම යාළුවෙක්ට වගේ ඒක මොකක් හරි ඔයා දන්න දෙයක් පැහැදිලි කරනවා නම් ඒක පැහැදිලි කරන සරලම වචන වලින් මේක පැහැදිලි කරන්න ඕනි. එහෙම නැත්නම් බෑ මේක කරන්න. බෑ කියන්නේ ඔයාගේ channel එක grow කරගන්න අමාරුයි. කොහොමද කියන්නේ? මගේ ලැප්ටොප් එක රත් වුණා මචං. ඒ කියන්නේ ලැප්ටොප් එක රත් වුණාම එඩිට් කරන එක නිකන් ගල් වෙලා වගේ තිබ්බේ මම දන්නේ මොකද්ද කරන්න කියලා. ඊට පස්සේ රත් වුණ එක නිවා ගන්න මට ඕනි වුණා. මට ෆෑන් එකක් තිබ්බෙත් නෑ. අනවශ්‍ය දේවල් කියන්න ඕනේ නෑ විද්‍යුතය ගැන මොකක් හරි. එහෙම කියන්න වාට මොකක් හරි එහෙම ටාගට් ඔඩියන්ස් එකක් නම් ටෙක් ටාගට් ඔඩියන්ස් එකක් නම් හදාගෙන ඉන්නේ ඔයා ඒක සරලව පැහැදිලි කරන්න ඕනි. එච්චර ගැඹුරට පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙන නිකන් A level physics කරන වගේ මේ සෙට් එකක් නම් ඔයාගේ ටාගට් ඔඩියන්ස් එක ඉන්නේ. එහෙම නැත්නම් කවුරු හරි ඔයාගේ ටාගට් ඔඩියන්ස් එක නිකන් ජස්ට් මොකක් හරි දෙයකට විසඳුමක් බලන්න එන කෙනෙක් නම් ලැප්ටොප් එක රත් වුණා නම් මම මොකද්ද කරන්න ඕනි බලන්න කෙනෙක් නම් හරි කූල් කරගන්න. අන්න ඒ වගේ සරලව ඒක දෙන්න ඕනේ. පණ්ඩිතකම ප්‍රදර්ශනය කිරීම සමානයි රිටෙන්ෂන් එක අඩු වීම. එහෙම නැත්නම් ඔයාගේ YouTube growth එක අඩු වීම. හැබැයි don't discourage ඕගේ. හැමෝම එහෙම තමයි මුලින්ම. ඊළඟ එක ඒකෙම තව කෑල්ලක් තමයි තව කෑල්ලක් නේ. ඒ කියන්නේ ඔයා හැම වෙලාවෙම වීඩියෝ එකක් කරද්දී ඔයා try කරන්න ඕනි මේ ස්ක්‍රීන් එකෙන් එහා පැත්තේ ඉන්න කෙනා. එහෙම නැත්නම් ඔයාගේ වීවර් කවදා හරි මේ වීඩියෝ එක බලන කෙනාට කොහොමද මේක උපරිමයෙන් හොඳටම පැහැදිලි කරලා දෙන්නේ. එයා අහන් ඉන්න හිතන විදිහට. ඒකයි වැදගත්. ඒක තමයි මේ ලෝකේ තියෙන වැදගත්ම ස්කිල් එකක් ඒක. ඊළඟ කෑල්ල සමහරට ඔයාලට කන්ටෙන්ට් නෑ වගේ හිතෙන්න පුළුවන් YouTube කරන්න. එහෙම කන්ටෙන්ට් නෑ වගේ හිතෙනවා නම් එහෙම කන්ටෙන්ට් නැති කෙනෙක් මේ ලෝකේ නැත. හරිද? එතකොට කොහොමද එහෙනම් ඔයාගේ ජීවිතේ තියෙන හැබැයි නැති කන්ටෙන්ට් ටික හොයාගන්නේ? ඒක හොයාගන්න ඔයාට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඔයා මොකක් හරි වචනයක් ගන්න බල්ලා. ඊට පස්සේ ඔයා ගන්න මම දැක්ක හොඳම බල්ලා. මම දැක්ක නරකම බල්ලා. මට හිතවත් මුණ බල්ලා. මම බයෙන් හිටපු බල්ලා. අර ඒ වගේ. එතකොට ඒ හැම කෙනෙක්ගෙම ගැන කතාවක් එතන තියෙනවා. ඒතර ඔයාට මතක් වෙන අම්මා සිරි මම බයෙන් හිටියා නේද ඒකෙක්ට. එහෙම නැත්නම් මම දැක්ක කැතම් බල අම්මා සිරි මම මෙහෙ යද්දි මෙහෙම කැතම් බල්ලෙක් දැක්කා. ඒක. එහෙම නැත්නම් තව වචනයක් ගන්න මොකක් හරි හුළඟ. මට දැනුණ සැපම හුළඟ. මට දැනුණ රස්නෙම හුළඟ. මට දැනුණ සීතලම හුළඟ. මට හුළඟ දැනෙනවා කියලා මතක් වුණ දවස. මට කොච්චර කාලයක් හුළඟ දැන් අන්න ඒ වගේ තේරෙනවා. ඒ කියන්නේ මේ වචන අරන් ඔයා හිතලා බලන්න මොනවා වගේ පැතිවලට මතකයන් ගෙනියන්න පුළුවන් කියලා. ඒක ඊළඟ එක. ඊළඟ එක තමයි ඔයා YouTube කෙනෙක් විදිහට මොනවා හරි කියනවා නම් කවදාවත් කියන්න එපා එතන අනවශ්‍ය දේවල්. ඒ කියන්නේ අනවශ්‍ය දේවල් කියන්නේ මේ වගේ දේවල්. හිතමු මෙහෙම ඔන්න මම වෙනද වගේ අදත් ඉස්කෝලේ ගියා. ඉස්කෝලේ ගිහිල්ලා ඇරිලා ගෙදර ආවා. ඊට පස්සේ දැන් පාඩම් කරන්න යන්නේ. හරි පාඩම් කරා. දැන් උන්න නිදාගත්ත රැයට කෑවා. අර ඒ වගේ කේස් එකක් ආවොත් ඔයාගේ කතාව තනිකරම බෝරින් වෙනවා. එහෙනම් ඔයා ඒ වගේ ඒක හදාගන්න ඕනේ දෙයක්. එහෙම කේස් එකක් තියෙනවා නම් එහෙනම් ඇයි මොකද්ද වෙන්න ඕනේ? ඔයාගේ ඒ දේවල් වලදී ඔයාට ඇති වුණ අර පොඩි සිදුවීම් මෙතන කියන්න ඕනේ. ඒ කියන්නේ මම අද ඉස්කෝලේ යන්න ලෑස්ති වුණා. ලෑස්ති වෙන්න යද්දි මට තේරුණේ ඔන්න කලිසමක් හොදලා නැහැ කියලා. ඇත්තටම ඔයාට එහෙම වෙන්න පුළුවන්. ඔයාට ඒක ලොකුවට දැනුන්නේ නැහැ. ලොකුවට දැනුන්නේ නැහැ කියන්නේ ඔයාට මේ වීඩියෝ කරන වෙලාව ඒක මතක් වුන්නේ නැහැ. එහෙම හිතමුකෝ. අර ඒ වගේ එකක්.
ඒ නිසා අර හැම වෙලාවෙම අර ස්පෙસિෆික් දේවල් කියන්න ඇයි ඒක වැදගත් වෙන්නේ යාට. ඔන්න මම ඉස්කෝලේ යන්න ලෑස්ති වුණා වෙලාව 7 වෙලා තිබ්බේ මගේ බස් එකේ ඉන්නේ 7:00මාරට. අර ඒ වගේ දේවල් කියන්නේ. එතකොට අපි එතකොට බලන් ඉන්න කෙනාට හිතෙන්නේ ඔයා සමහරට හැමදාම 7ට ලෑස්තිලා 7:00මාරට යනවා වෙන්න පුළුවන්. හැබැයි බලන් ඉන්න කෙනා ඒක දන්නේ නැහැ. එයාට හිතෙන්න පුළුවන් එහෙම ඔයාට සමහරට පරක්කු වෙයිද. එහෙම කියලා. තේරෙනවද මම කියන්නේ? අර ඒ වගේ කේස් එකක් ඒක. ඒ කියන්නේ ඔයා හැම වෙලාවෙම නිකං දේවල් කියන්න එපා. කියද්දි ඔයා ඒ දේවල් වලට මොනවා හරි ඒක බලන කෙනාට වැදගත් ඇයි ඒ කියන්නේ කවුරු හරි මේ වීඩියෝ එක බලනවා නම් එයා මම මේ කියද්දි මොනවද එයාගේ ඔළුවේ වැඩ කරනවා ඇති. එයා මං ගැන මොනවා හිතයිද කියන එක නෙමෙයි මං හිතන්න එපා. හිතන්න එයාගේ ඔළුව කොහොමද වැඩ කරනවා ඇති මම මේ කියන දේ ඇහුවම. එහෙනම් ඒක කියද්දි මොකක්වත් ඔයාට දැනෙන්නේ නැත්නම් එහෙනම් ඒක වෙනස් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒක සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඕනේ. අන්න ඒක ඊළඟ එක. හරි ඊළඟ එක අන්තිම චිට් එක මේ වීඩියෝ එකේ. අද මේක වැඩි වුණා සීන් එක. හරි කමන්නේ. හැම වෙලාවෙම දැන් ඔයාට කතාවක් කියද්දි වචනෙන් වචනේ ඔයාට කටපාඩම් කරගෙන මේ කිසිම දෙයක් කියන්න බෑ. ඒක තමයි සරලම සීන් එක. අන්තිමට වෙන සින්දුවක් දාමුද? මොකද දැන් මේ ගොඩක් වෙලා ගියා. බේස් ඩ්‍රොප්. හරි. මේක අන්තිම එක. ඒක ගැලපෙන්නේ සීන් එකට. නෑ ඒක හරියන්නේ මුලින්ම තිබ්බා. ඒක හොඳයි. කතාව කියද්දි ඔයාට හැමදේම මතක තියාගන්න බෑ. එහෙනම් ඔයා මතක තියාගන්න ඕනි මොකද්ද? කතාවේ මුල කොහොම වෙන්න ඕනිද? මුල ඔයා කියන කතාව මුල් පළවෙනි වාක්‍ය දෙකෙන්ම ඒක අහන් ඉන්න කෙනාට අහන් ඉන්න හිතෙන විදිහට උපරිම ඉන්ටෙන්සිටි උපරිම තීව්‍රතාවකින් මොකක්ද ඒකට දැන් මේක ලොකුව පොඩි ඒ කියන්නේ උපරිම ගැඹුරකින් ඒක දෙන්න ඕනේ. තේරෙනවද? මම මේ කියන්නේ නැහැ මගේ ජීවිතේ මම ලියපු අමාරුම විභාගය ගැන. අන්න ඒ වගේ. තේරෙනවද? ඒ කියන්නේ පළවෙනි එක ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනි. දෙවෙනි දේ ඔයාගේ මැද කෑලි ටික ඔළුවේ තියෙන්න ඕනි. ඒ කියන්නේ විභාගයට පාඩම් කරන්න තිබ්බේ පැය 4යි. පළවෙනි පාඩම කියවද්දි පැය 2ක් ගිහින් තිබ්බේ. අර ඒ වගේ ඒ පැය 2ක් ගිහින් තිබ්බ එක. ලකුණු කීයක් ගන්න ඕනි වෙලා තිබ්බද කියන එක. අන්න ඒ වගේ අර මැද කෑලි ටික අර පොයින්ට් අවුට් කරගන්න ඕනි අර වැදගත් කෑලි ටික. ඒ මැද හිස්ටන් වලට පුරවන්න පුළුවන්. ඉතින් අන්තිමේට මොකක්ද උනේ? ඔයා ලකුණු 92ක් ගත්තා. එහෙම නැත්නම් ඔයා මේ පාර ලකුණු 30යි ගත්තේ. හැබැයි අම්මගේ යාළුවාගේ ළමයා මේ පාර විභාගයට ගිහින් නැහැ. ඔයා පාඩම් කරලා තියෙන්නේ අපරාධ. ඒ වගේ මොකක් හරි. එහෙම නැත්නම් එදා ඉස්කෝලේ යද්දි මට ඇක්සිඩන්ට් එකක් වුණා. මට කෙල වුණා. මොකක් හරි. මම ඒකෙන් තේරුම් ගත්තේ එහෙම අපිට මොකක් හරි ලැබෙන්නේ නැත්නම් ඒක ලැබෙන්නේ නැහැ. නික අනවශ්‍ය විදිහට මහන්සි වෙන්න ඕනේ මොකක් හරි. අන්තිමේ මතක තියාගන්න ඕනේ. එතකොට තේරෙනවද කනෙක්ටඩ් සීන් ටික. හරි අන්තිම කෑල්ලටම යමු. අන්තිම කෑල්ල තමයි අන්තිම කෑලි දෙක. ඔයා මේක වැදගත් මේක හරි. මේක වැදගත්ම සීන් එක. වැදගත්ම සීන් එක ඔයා YouTube කෙනෙක් නම් ඔයාගේ හොඳ channel එකක් තියෙන්න පුළුවන්. ඔයාගේ ෆිල්ම් මේකින් සුපිරිම දේවල් ටික දාන. හැබැයි ඔයාට එහෙම සුපිරියට හදනවා නම් පොඩි YouTube කෙනෙක් නම් අඩුම වීඩියෝ එකක් දාන්න සතියක්වත් යනවා. අඩුම සතියක්වත් යනවා. එතකොට ඒ සතියෙන් ඔයා දවසක් ෆිල්ම් කරයි. දවස් දෙකක් ෆිල්ම් කරයි. ඒ කියන්නේ දවස් දෙකක් කැමරාව ඉස්සරහින් දී කියමුකෝ. එඩිට් කරන්න අරවට මේවට ගොඩක් දවස් යනවනේ. එතකොට එහෙම දවසින් දවස මේක කරලා හොඳ YouTube කෙනෙක් වෙන්න අවුරුදු ගාණක් යනවා. ඔයාට හොඳට කැමරාවට කතා කරන්න පුරුදු වෙන්න.
ඔයා දැන් මේ මං අද කතා කරන විදිහ ඊයේ කැමරාවට කතා කරන විදිහ ගිහින් බැලුවොත් එහෙම totally different. ඒ කියන්නේ ගොඩක් වෙනස්. ඒ වෙනස් වෙලා තියෙන්නේ මං දැන් ඊයේ පුරුදුයි. අද දැන් මෙච්චර වෙලා මේ පළවෙනි එපිසෝඩ් ටික කරාට පස්සේ මේක ගොඩක් පුරුදුයි. අන්න එහෙම. එතකොට ඔයා මේක ප්‍රැක්ටිස් වෙන එක, ඒ කියන්නේ ප්‍රැක්ටිස් වෙන එක කියන්නේ ඔයා මේ වීඩියෝ කරලා YouTube එකට මොනවා වෙන්න හරි මොනවා හරි වෙයන් කියලා දාන එක ගොඩක් වැදගත්. මොකද එතකොට තමයි ඔයාගේ ස්කිල් එක හැදෙන්නේ. ඔයා රෙකෝඩ් කරලා YouTube එකට අප්ලෝඩ් කරන්න නැතුව හිටියොත් එහෙම මොකද වෙන්නේ? ඔයා දන්නව කොහොමද මේක අප්ලෝඩ් කරන්නේ? මේක කවුරුත් දකින්නෙත් නෑ කිසිම හේතුවක් නිසා. එහෙනම් ඉතින් ඔයාට රිස්ක් එකක් නෑ මේ කතා කරන එක. එහෙනම් ඔයා ඒක රියල් නෙමෙයි කරන්නේ. තේරෙනවද? දැන් මම මේ කොහොමද අප්ලෝඩ් කරනවනේ. අප්ලෝඩ් කරන බව දැනගෙන කතා කරන නිසා ඔයාගේ ටැලන්ට් එක හැදෙනවා. ටික ඒ නිසා ඔයාට එහෙම කේස් එකක් තියෙනවා. ඒ නිසා මම රෙකමන්ඩ් කරන්නේ වෙන පොඩි channel එකක් පටන් ගන්න. channel පොඩිද ලොකුද කියලා නෑ. ඔයා මේ කතා කරන එක එහෙම එඩිට් දැන් මම මේක එඩිට් කරන්නේ නෑනේ. මොකද මට වෙන ලොකු වැඩක් තියෙනවා. මගේ මේන් channel එකේ කරන්න. හැබැයි මම මේක දානවා. ඒ දාන්නේ අයියේ. දාන්නේ මේ මං කතා කරන එක හදාගන්න. මේකේ ඊළඟ පර්පස් එක තමයි මම මේ channel එකේ කතා කරන්නේ. මම YouTube එක grow කරගන්න මම හැමදාම ගන්න knowledge එක. ඒතර ඒක කවුරු හරි කවදා හරි හම්බෙන් හරි දැක්කොත් එයාට ඒක ප්‍රයෝජනයක් වෙයි ඉච්චර. හැබැයි මගේ පළවෙනි 199ක් focus එක මං කතා කරන එක හදාගන්නේ. මං කතා කියන විදිහ හදාගන්න එක. හරි. දැන් මගේ මේ වීඩියෝ සීරීස් එකේ පර්පස් එක උනේ මට මේක මතක තියාගන්න ඕනේ. අර ඒ වගේ මොකක් හරි පර්පස් එකක් හදාගෙන හැමදාම විනාඩි 5ක හරි පොඩි කතාවක් දාන්න. ඔයාගේ මූණ දාන්න අනිවාර්ය. කැමරාව දිහා බලන් කතා කරන් ඉතින් ඔයා ඒක බලන්න. ආයෙ. තේරුණාද? අන්න එහෙම වුණාම ඒකත් හොඳ දෙයක්. ඒක අනිවාර්යෙන් කරන්න ඕනි දෙයක් ඔයා YouTube කෙනෙක් න වෙන channel එකකට හැමදාම වීඩියෝ එකක් දාන්න පටන් ගන්න ඕනි. ඒක කවුරුත් බලන එකක් නැති එකක් ගැන ඒකට කිසිම අමතර එෆර්ට් එකක් දෙන්න එපා. එහෙම වුණොත් ඔයාගේ මේන් channel එක කරගෙන යන්න බැරි වෙනවා. ඇත්තටම. ඒකට දවසට විනාඩි උඩරින් 15ක් දෙන්න. විනාඩි 5ක් කතා කරන්න අප්ලෝඩ් කරන්න ඉතුරු වෙලාව දෙන්න. එච්චර එතනින් එහාට ඒ ගැන හිතන්නවත් එපා. අන්තිම එක ගොඩක් හිතින් එපා. ඒක තමයි අන්තිමම දේ. ඔයා YouTube කෙනෙක් නම්, ඔයා පොඩි YouTube කෙනෙක් නම් ඔයා හිතන්නේවත් නැතුව ඔයා හිතාගන්න හරි මම මේකේ රෙකෝඩ් වෙන ඔක්කොම මම YouTube එකට අප්ලෝඩ් කරනවා. මොනවා වුණත් මට කමක් නැහැ කියලා රෙකෝඩ් බටන් එක ප්‍රෙස් කරලා මොනවා හරි කියක ඉන්න. එහෙම නැත්නම් කටවහන් හරි ඉඳලා ඒක දාන්න. හැමදාම ඒක කරන්න. එතකොට තමයි ඔයා ඉම්ප්‍රූව් වෙන්නේ. එහෙම නැත්නම් අර ගොඩක් ප්ලෑන් කරගෙන වීඩියෝ එක හරියට ආවේ නැහැ කියලා වුණා. එහෙම කරන්න මේන් channel එකේ. මේ channel එක ඔයා තියාගන්න අනිත් channel එක තියාගන්න ඔයාට ප්‍රැක්ටිස් වෙන්න. තේරෙනවද? over time you will be better. okay? ඒක අනිවාර්යෙන්ම දැන් හැමදාම ප්‍රැක්ටිස් එකක් විදිහට තියන්න. හරි මම මේ දැන් ගොඩක් වෙලා ඉන්න එපා. මම 10ට ගණන් කරනවා. 10ට ගණන් කරලා රෙකෝඩ් බටන් එක ප්‍රෙස් කරනවා. එතනින් එහාට ඊළඟ විනාඩි 5ක් මම අප්ලෝඩ් කරනවා. එච්චරයි. එතනින් එහාට දෙයක් නැහැ. එහෙනම් මැච් එක ගහන්න. YouTube channel එක grow කරගන්න. give up කරන්න එපා. අනිවාර්යෙන් ඔයාට කරන්න පුළුවන් මේ වැඩේ. don't give up. බුදු සරණයි.